දැන් ඕගොල්ලෝ අපේ චාලි මැනේජර්ගේ කතාව දන්නවනේ නේද? අද අපි කියන්නේ යන්නේ මැන්ඩිගේ කතාව. හරිද? මැන්ඩි අපි ළඟට ආවේ මීට අවුරුදු 3කට විතර කලින්. කියන්නේ ඔයාලා ලැජ්ජ හිතෙද්ද දන්නේ නැහැ නේද? ඔයාලට මේ ජොබ් එකක් කරන්න උන හේතුව. හරිද? මුලින්ම කියන්නම්කෝ මැන්ඩිට මේ ජොබ් එකක් කරන්න වෙලා තියෙන්නේ මැන්ඩිට ආසාවට නෙමෙයි. අර ඔයගොල්ලෝ දන්නවනේ අර හොටෙල් වලට ගියාට පස්සේ හොටෙල් එකේ කාලා බීලි වරුණාම ඒකේ බිල ගෙවා ගන්න බැරි නම් මොකද්ද කරන්න වෙන්නේ? මොකද්ද මැන්ඩි කරන්න වෙන්නේ? එතකොට හොටෙලේ පිඟන් හොදන්න වෙනවා. ඒ වගේ වැඩක් තමයි මැන්ඩිටත් උනේ. මැන්ඩි මෙහි ආවේ දවස් දෙකකට බෝඩ් වෙන්න. හරිද? ඒකේ ලැජ්ජී තුනද? හරිද? දවස් දෙකකට බෝඩ් වෙන්න ආවේ. දවස් දෙකකට බෝඩ් වෙන්න ආවේ. තව මෙයා විතරක් නෙමෙයි ඩේව් කියලා තව එයාගේ අයියත් එක්ක ආවේ. ඇවිල්ලා දවස් 2 දවස් 3 වුණා 5 වුණා 7 වුණා සති 2 වුණා මාසෙ වුණා මාස 2ක් විතර ඔන්න මෙයා දැන් මෙයාගේ අයිතිකාරය ඇද ඉන්නවා පේමන්ට්ස් මුකුත් කරන්නෙත් නැහැ මැන්ඩිලව ගන්න පාටකුත් නැහැ එතකොට මං අඳුරන තව බෝඩින් එකක කෙනෙක් කතා කරලා කිව්වා මේ මම නිකන් මෙයාගේ වීඩියෝ එකක් දැම්මේ මේ වීඩියෝ එක දැකලා ඒ බෝඩ් තව ඩොග් බෝඩින් එකක අයිතිකාරයෙක් කතා කරලා ඇහුවා මැන්ඩි ඉන්නව කතාව කියනකම් මැන්ඩි එනවකෝ මැන්ඩි කේලම් බලන්න යන්න ඕනේ මැන්ඩිට මැන්ඩි එන්න මැන්ඩි මෙහෙන ඔයාගේ කතාවනේ කියන්නේ එන්න මොකද මං කී හිටියේ ජෙරම් ඔයා ගැන කතා කරලා මෙයා ගැන කතා කරලා ඇහුවා මේ මචං ඔයාගේ අර වීඩියෝ එකේ ඉන්න බව්වා ගැනම මැන්ඩිද කියලා මං ඇහුවා ඔව් කොහොමද දන්නේ දැන් මාස 2ක් හරිද මේගොල්ලෝ බිල ගෙවලත් නැහැ අපිත් ඉතින් අයිතිකාරයට විස්තර යවනවා අපිත් ඉතින් බිල ගෙවලා අරන් යයිනේ කියලා. ලොකු ගානක බිලක් ඒ වෙද්දි හරිද? එතකොට මේ මචං මේ ඔය දෙන්න මෙහෙත් ආවා සතියක් විතර හිටියා බිල ගෙව්වේ නැහැ ගියා බං කියලා. හරිද මේ අක්කයි මල්ලි හොටෙල් වලට ගිහිල්ලා බිල් ගෙවන්න නැතුව පොල්ල තියලා යන නරි බොන්ඩියෙක් තමයි මේ. ඊට පස්සේ ඔන්න මම ඒ වෙලේ ඉතින් අයිතිකාරයට ගත්තා. මං කිව්වා සර් දැන් ඔයා මට කිව්වේ අසනීප වෙලා කියලා නෑ එයා මට කිව්වේ මං කර වෙන කතාවක් හරිද නමුත් මං කතා කළා කිව්වා සර් දැන් මට පේමන්ට් එක ලැබුණෙත් නැහැ සර් මෙයාලව ගන්න අර කතාව කියන්න ගියේ නෑ මෙයාලව ගන්න පාටකුත් නැහැ මොකද්ද අපි මේකට හරියට කරන්නේ මට ඇත්ත කතාව කියන්න කියලා ඊට පස්සේ ඔන්න එයා කියනවා මෙහෙම මම අසනීපෙන් ඉන්නේ කියලා මට ඉතින් ෆොටෝ වගේකුත් ඒ හොස්පිටල් එකේ ඉන්න එක ඊට පස්සේ ඉතින් මං කල්පනා කරා අනේ පව් ඔව් අපේ ඉතින් හිත උණු වෙනවනේ මං කොහොම හරි සර් කමන්නේ බිල් එක ගෙවන්න ඕනේ සර් එහෙනම් මැන්ඩිව ගන්න කමක් නැහැ කියලා සල්ලි නැති නිසා අරගෙන සල්ලි නැති නිසා නම් මෙයාලව ගන්න නැත්තේ කමක් නැහැ කියලා ඉතින් බිල ගෙවන්න ඕනේ සර් මෙයාලව අරන් යන්න කියලා ඊට පස්සේ ඇයි වට ලැජ්ජයිද අක්කත් දන්නවා ඉතින් අක්කනේ ඒ දවස්වල අලව ගත්තේ ඊට පස්සේ මේ කියන්නේ පාලු කතාව ලැජ්ජ හිතෙනවා ලොකු නෝනට ඊට පස්සේ මේ ඩයල් එක කියනවා ඊට පස්සේ මම මට එයාලා ඉන්නේ අනුරාධපුරේවලු එන්න විදියක් නැහැ කියලා මං කිව්වා ඉතින් අනුරාධපුරේට හරි කමක් නැහැ මං කාර් එකේ ගෙනත් දෙන්නම් කියලා දැන් මගේ තෙල් වලින් මම මේ ගෙනින් දෙන්නත් යන්නේ ඊට පස්සේ කියනවා ගෙදර මෙයාව තියාගන්න විදියක් නැහැලු මෙයාලා පැනලා දුවනවලු කේජ් එකකුත් හදා ගන්න ඕනලු. ඉතින් මං ඊට පස්සේ කිව්වා සර් දැන් සර්ට මෙයාලගේ බිල ගෙවන්නත් සල්ලි නැහැ. සර්ට මෙයාලව ගන්න එන්නත් සල්ලි නැහැ. ඉතින් සර්ට කේජ් එකක් හදා ගන්නත් බෑලු තාප්පත් නැහැලු. ඉතින් මෙයාලට කොහොමද කන්න බොන්න දෙන්නේ කොහොමද බෙහෙත් කරන්නේ සර්ට ඉතින් එහෙම නම් ඉතින් අපි තියාගන්නම් කියලා මේ දෙන්නා. ඊට පස්සේ මෙයා කියනවා නෑ එහෙම දෙන්න බෑ අරකයි මේකයි කොහොම මං කෝ එහෙම කරන්න බෑ. දැන් සර්ම කිව්වනේ මෙයාට සලකන්න සල්ලි නැහැ කියලා. නැත්තම් ඉතින් මට මෙයාලා දෙන්න බෑ මං එහෙනම් තියා ගන්නවා කියලා. හරිද? ඉතින් ඇත්තටම අපි මෙයාලා දෙන්න ගැන හිතලා තමයි ඒ වෙලාවේ එහෙම කිව්වේ. එයා හරි ආර්ථික තත්ත්වයකට ආවොත් දෙනවා කියලා. කොහොම හරි ඔන්නෝම තමයි මැන්ඩිට පොටෝපියාගේ නවතින්න උනේ ඉතින්. හැබැයි මැන්ඩි නැවතුණා කියලා මැන්ඩිට මෙතන නිකන් ඉන්න දෙන්න බෑනේ. ඒ නිසා තමයි එයාට මැනේජර් පෝස්ට් එක දීලා රස්සාවක් දුන්නේ. තමන්ගේ ණය ගෙවල් ඉවර කරන්න ඕන. හරිද? දැන් ඔයා දැන් මේ ලක්ෂ ගාණෙන් මට කීයක් ගෙවල් ඉවරද? දැන් ගිය මාසේ පඩියෙන් සැලුන් ගියා.
ඊට කලින් මාසේ පඩියෙන් මාළ වගේක් ගත්තා. හරිද? දැන් ඔයා ඒ සල්ලි ගෙවන්නේ නැද්ද? දැන් මෙයාගේ අයියා නම් ඉන්නේ අපේ මල්ලිගේ යාළුවෙක් ගාව ඩේව්. මෙයා අපේ අම්මන් ඉල්ලගත්තේ. අම්මා ඉල්ලගනිපු එක්කෙනා තමයි පස්සේ ආයේ මට දුන්නේ. මොකද එයා ඊට වඩා ඉතින් මෙහෙ හොඳින් ඉන්නවා කියලා හිතලා. දැන් කොහමද මෙහෙ ආවනම් මැන්ඩි ඔයා මේ මෙතන නිකන් ආතල් ගන්න බෑ. හරිද? රස්සාව කරලා මගේ ණය ගෙවන්න ඕන මට. හරිද? හරිද? ඔන්න උදා මැන්ඩි ඉතින් අපි ළඟට ආවේ. මැන්ඩි ඉතින් පොඩ්ඩක් ලැජ්ජත් හිතනවා මේ කතාවල් කියද්දි. නමුත් ඉතින් කොහොම හරි වෙලා කැරකිලා මැන්ඩියත් අපි ළඟටම ආවා. වැරදීමකින් හෝ නේද? අපිට ඉතින් මැන්ඩි අයිතිකාරයත් එක්ක දැන් තරහක් නැහැ. මොකද මෙයා නිසා අපි මැන්ඩි ලැබුණානේ. මැන්ඩි ඉන්නකෝ. මැන්ඩි කේලම් බලන්නේ මේ හරියට. එයි හරි ඔන්න තමයි මැන්ඩි ළඟ අපි ෆොටෝ පේකට ආවේ. ඒ කතාවත් කිව්වා. අපිට ඊළඟට තියෙන්නේ අපේ ඇල්බිනාගේ කතාව. මම මේ වීඩියෝ එකේ අවසානයේ මැන්ඩි අපිත් එක්ක ආපු දවස්වල වීඩියෝස් ෆොටෝස් ටිකකුත් ඇටච් කරන්න.